දැන් වල කරන් පාට subscribe button එක ඔබ subscribe කරන්න. ඉතින් notification bell icon එක all දාගෙන තමයි වීඩියෝ එක දාපු ගමන් notification එක ඔයාලට ගන්න ගන්නත් පුළුවන්. මුලින්ම මතක් කිරීමක් මේ විදිහට මේ playlist ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ playlist ගණනාවේ ගොඩක් ලොකු දැනුමක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ ටික check කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ Telegram community එක join වෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු market update එක පැත්තට. ඒකට මෙමරි එක පාවිච්චි කරලා තියෙනවා මේ අය 150කට කිට්ටු වෙන මෙමරි එක පාවිච්චි. දැන් අපි නැවතත් ගිහිල්ලා බලමු මේකේ තියෙන ටෙම්පරේචර් එක CPU ටෙම්පරේචර් එක කොහොමද කියලා. මේ තියෙන ඩිවයිස් එකේ ජෙනරල් ඉන්ෆර්මේෂන් ටික ඔයාලට මෙතන පේනවා ඇති මේ මොඩල් එක මොකක්ද එතකොට ඒකේ තියෙන ඔක්කොම විස්තර ටික මෙතන යටලා තියෙනවා 16GB RAM එක 2GB කියන දාලා තියෙනවා. හරි අපි දැන් යමු මේකේ ටෙම්පරේචර් කොහොමද කියලා බලන්න. දුවන්නේ ෆෑන් එක තීද්දි ටෙම්පරේචර් එක ෆෑන් එක තීද්දි ස්පීඩ් එක කොච්චර වැඩි කළා 150ක් මෙමරි ගන්නවා. ඒ කියන්නේ දැන් මේකේ ගේන් එකේ ටැබ් 7-8ක් ඕපන් කරලා තියෙන්නේ. මේ Google ගිහිල්ලා තියෙන්නේ YouTube බලමින් ඉන්නේ. ඒ ඔක්කොම කරන අතරේ මේකේ ටෙම්පරේචර් එක මෙහෙම 60 ගණන් වල තියාගෙන ඉන්නවා. මෙයාට පුළුවන් මේක පවත්වාගෙන යන්න. නමුත් අපි මේ ෆෑන් එක මේකට මේ දාලා තියෙන පුළුවන් මේ ෆෑන් එක නවත්තන්න ඕන. අපි ඒක නවත්තලා බලමු. අපි මේ මෙන්න මේ විදිහට දැන් මේ දාලා තියෙන මේ පේනවනේ. ඔයාලට 12 ෆෑන් දෙකක් දාලා තියෙන බර අඩු කරලා කූල් වෙන්න. මේ ෆෑන් දෙක නැවැත්තුවාම අපි මොකද වෙන්නේ කියලා බලන්න. මම මේ ෆෑන් වලට ගහලා තියච්ච කේබල් එක ගලවනවා. මම ඒක මේ USB එකක් කරා දීලා තිබුණේ කරන්ට් එක. දැන් ෆෑන් එක නැවැත්තුවා. ෆෑන් එක නැවැත්තුවාම ඔන්න ෆෑන් දෙක ඔෆ් වුණා. හරිද? මෙහෙම විනාඩි 5ක් ගියාම අපි බලමු මේ ටෙම්පරේචර් කොච්චර වැඩි වෙනවද. අපි දැන් YouTube එක ඕපන් කරලා තියෙන්නේ. YouTube එකේ තමයි ඔයාලට පේනවා YouTube එක ඕපන් කරලා තියෙන්නේ. YouTube එකේ වීඩියෝ රන් වෙන්න යනවා. එනවා දැන් YouTube එක රන් වෙන ගමන් තියෙන්නේ. අපි තව ටිකකින් යන් බලන්න. ෆෑන් එක නවත්තලා විනාඩි 5යි ටෙම්පරේචර් එක නැගලා තියෙනවා 60 ගණන් වල ඉඳන් 70 ගණන්. ටෙම්පරේචර් එක විනාඩි 10යි ගියේ ඊළඟ ටෙම්පරේචර් එක 82කට නැගලා තියෙනවා ඊළඟ විනාඩි 10. දැන් ඔයාලට පේනවද? මේ ටර්මිනල් එකේ මේ TV box එකේ ෆෑන් අයින් කළාම මේක ගොඩක් ඉහළට යනවා. මේ තරංග වැඩි වෙන්න ඔයාගේ මැෂින් එක ස්ටක් වෙන්න ගන්නවා. හරිද? ඔයාගේ TV box එක ස්ටක් වෙන්න ගන්නවා. ඔයාට ඕන දෙයකට උමුණා තැන් වලට යන්න බැරි වෙලා ඒක ස්ටක් වෙලා හිර වෙනව වෙනුවට ඔයාට ලේසිම වැඩේ තමයි ෆෑන් එකක් දාගන්න එක. පහසු ක්‍රමයකට ෆෑන් එකක් හදාගන්න. ඒකට එක්ස්ටර්නල් ෆෑන් එකක් දාන්න. ඔයාගේ TV box එක සෑහෙන කාලයක් ඔයාට වඩා ඔයා පාවිච්චි කරනවට වඩා ලොකු ගේන් එකකින් ලොකු බරක් දීලා අදින්න පුළුවන් ක්‍රමයක් තමයි මේ. යාට අධික හීට් එක දරා ගන්න බැරුව එයා රීස්ටාර්ට් වුණා. දැන් අපි ගිහිල්ලා බලමු මේකේ ඇත්තටම ටෙම්පරේචර් කොහොමද කියලා. දැන් තියෙන ටෙම්පරේචර් කොයි වගේද කියලා අපිට බලා ගන්න වෙනවා. 82යි මේ ගානින් තමයි මෙයා ඔෆ් උනේ. නමුත් අපිට මේට වඩා ගොඩක් අඩු උෂ්ණත්වයක මේක තියාගන්න පුළුවන්. ඒ තැනට ගේන්න නම් අපි අනිවාර්යෙන් ඒකට මේ කූලින් ෆෑන් එකක් දාන්න ඕනේ. කූලින් ෆෑන් එක නැතුව එයාට දුර දුවන්න බෑ. අපි ඒක තේරුම් අරගන්න ඕනේ. මොකද මේ තියෙන සියලුම ඉලෙක්ට්‍රිකල් ඩිවයිස් වලට ඉස්සරහට කූලින් ෆෑන් දාන්න ඕනේ. මොකද අපේ රටේ මේ ගෝලීය උෂ්ණත්වය හා සමාන ඉදිරියට ඉහළට යයි උෂ්ණත්වය. ඒ නිසා අපි මේක පුළුවන් තරම් මේක තියරි එකක් විදියට තේරුම් අරගෙන හිටියාම ඇති. එතකොට අපිට මේක කරන්න උවමනා අවස්ථාවකදී අපිට මේක කරත හැකියි. හරි මම දැන් මේක ගොඩක් රත් වෙලා තියෙන්නේ. මේක දැන් ආපහු මම දානවා මේ කූලින් ෆෑන් දෙක අතරට. එතකොට මෙහෙම දාලා ඊට පස්සේ අපි මේකට අදා මේ කූලින් ෆෑන් වලට ගහලා තියෙන ප්ලග් එක තමයි මම දැන් මේ ගහන්න හදන්නේ. මේ ප්ලග් එක අපි ඇටච් කරමු. ඊට පස්සේ කූලින් ෆෑන් රන් වෙන්න ගන්නවා. බලන්න පේනද කූලින් ෆෑන් රන් වෙනවා. බොහොම වැඩි වේගකින් නෙමෙයි මේ කූලින් ෆෑන් රන් වෙන්නේ. අපිට ඒකත් එක්කම අපිට දැනගන්න පුළුවන් මේ ටෙම්පරේචර් එක ටික ටික අඩු වෙගෙන යයි. අපි බලමු තව විනාඩි 5කින් විතර ටෙම්පරේචර් කොහොමද අඩු වෙනවද වැඩි වෙනවද කොහොමද කියන එක. ඒක මම මේ හොඳ පාවිච්චි කරන මම TV box එකටම දාගත්ත තව මේ ඇප් එකක් තමයි මේක Play Store එකේ ගිහිල්ලා බලන්න මෙනු බටන් 6.5 කියන්නේ
මේකේ අපිට අවශ්‍ය මෙනු බටන් ටික අපිට ඩිස්ප්ලේ කරගන්න පුළුවන් අපේ ස්ක්‍රීන් එකේ යටමයි. එතකොට මේක අපිට මේ හරි වටිනවා අපේ වැඩ කරගෙන යද්දි මේ මෙනු බටන් ටික. ඊට අමතරව තව මෙනු බටන් කීපයක් තියෙනවා යට පල්ලෙහාටත්. මේක මේ මෙතනින් ගිහිල්ලා මෙහෙම ස්ටාර්ට් කරාම මේ අපිට පුළුවන් මේක මේ ඇක්ටිව් කරගන්න. හැම මැෂින් එක ස්ටාර්ට් කරලා ගත්තාම අපි ටීවී බොක්ස් එක ස්ටාර්ට් කළාම මේ මෙනු බටන් ටිකත් අපිට ඇක්ටිව් කරගන්න පුළුවන්. අපිට පුළුවන් මෙනු බටන් ඇප් එක මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න. මේකේ දැන් ඔයාලට ටීවී බොක්ස් එකේදී අපි ටීවී බොක්ස් එක පාවිච්චි කරලා ඒකේ ගොඩක් මේ අපිට ඇප්ලිකේෂන්ස් යූස් කරන්න තියෙන බටන්ස් අඩු නිසා ඒ බටන් ඕන එකක් පාවිච්චි කරන්න ලේසි. මෙන්න මේ මෙනු බටන් කියන ඇප් එක දාගන්න ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න. ඒකෙන් ඔයාලට ගොඩක් දේවල් ටීවී බොක්ස් එක හරහා කරගන්න ලේසි. ඒතකොට ටීවී බොක්ස් එකට පොඩ්ඩක් පවර් සේවිං කියලා දන්නවා. ඒක හුරුබූටි කැමෝටම බලන්න පුළුවන් එකක් නිසාවෙන් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් පහසුම ක්‍රමයක් වෙයි මේ ටීවී බොක්ස් කියන ක්‍රමය. ඔයගොල්ලෝ අතදා බලන්න මේක කොයිතරම් දුරට පාවිච්චි කරන්න පුළුවන්ද පහසුද කියන එක. එකම දැන් ඔයාලට පෙන්නන්න ඕනේ මම තවදුරටත් දැන් විනාඩි 5ක් විතර වගේ මේ කූලින් ෆෑන් එක රන් කරන්න අරගෙන දැන් කූලින් ෆෑන් එක රන් වෙද්දි කොයිතරම් ටෙම්පරේචර් එකකට පහළට ඇවිල්ලා තියෙනවද ටෙම්පරේචර් එක කියලා මට පෙන්වන්න ඕමනයි ඔයගලන්ට. හරි. දැන් ඔයගලන්ට පේනව නේද මේ ටෙම්පරේචර් ටික ටික පහළට එනවා. තව වෙලාව යනකොට තව මේ පහළට එනවා. අපිට පුළුවන් ඕනනම් තව හොඳ කූලින් ෆෑන් එකක් දාන්න මීටර වේගෙන් කරකැවෙන්න. එතකොට මේක සෑහෙන පහළට ගන්න පුළුවන්. එතකොට ඉන්නේ පහළට එනවනම් කූලින් එක වැඩිපුර කූල් වෙනවා කියන්නේ මේකේ ඔයාට ඔයිට වඩා ලොකු බරක් දාලා මේ ටීවී බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්. ස්ට්‍රක් වෙන්නේ නැහැ. එතකොට ඔයාගේ වැඩ කරද්දී බොහොම වේගෙන් ඒකට රිප්ලයි කරනවා ටීවී බොක්ස් එක. අන්න ඒ නිසා මේ කූලින් ෆෑන් එක පාවිච්චි කරන වැදගත්ම කාරණාව තමයි ඔයාගේ ටීවී බොක්ස් එකේ ඔයාගේ පාවිච්චි කරන ගැජට් එකේ ඔයාගේ පාවිච්චි කරන ෆෝන් එකේ හරි මේ කූලින් සිස්ටම් එකක් තියෙනවා කියන්නේ ඒක දීර්ඝායුෂ ලැබෙනවම තමයි. ඉන්නේ ඒක හොඳට මතක තියාගන්න. මේ සියලු දේ තාපය මත ඩිපෙන්ඩ් වෙන්නේ. අපි ලෝකයේ සියලු දේ බලාපොරොත්තු වෙනවා එක විදියට. කවුරුත් මේ තාපය මත මේ තරම් ආයුෂ තීරණය වෙනවා කියන එක අපි දැනගෙන හිටියේ නෑනේ. හොඳට මතක තියාගන්න මම මේ හොඳ අත්දැකීමෙන් කියන්නේ තාපය මත සියලු දේ ඩිපෙන්ඩ් වෙනවා.